තුන්වන ලෝක යුද්ධයක්, දරුණු ගෝලීය වසංගතයක් හෝ පෘථිවියම සෙලවෙන මහා ස්වභාවික විපතකදී අපට බේරෙන්න තැනක් තියෙනවද? මුළු ලෝකෙම අලු වෙලා යද්දි මිනිස් ශිෂ්ටාචාරය නැවත ආරම්භ කරන්න පුළුවන් ආරක්ෂිත ස්ථාන මේ පෘථිවියේ කොහේ හරි සැඟවී තිබෙනවද? විද්‍යාඥයන් සහ අනාගත කර්තෘවරුන් පවසන පරිදි ඕනෑම මහා විපතකදී ආරක්ෂා වෙන රටවල් 5ක් ලෝක සිතියමේ සටහන් වී තිබෙනවා. විශේෂයෙන් මේ ලයිස්තුවේ අංක 1ට තියෙන රට ගැන ඇහුවොත් ඔබ පුදුම වේවි. මොකද ඒ අපේ රට ශ්‍රී ලංකාවයි. ඇයි ලංකාව මේ තරම් ආරක්ෂිත? වීඩියෝ අවසන් වනතුරු බලන්න. ඔබ මවිතයට පත්වේවි. අංක 5 අයිස්ලන්තය. ලෝකයේ අනෙක් රටවල් වලින් වෙන් වූ හුදකලා දූපතක් වීම අයිස්ලන්තයට තියෙන ලොකුම වාසියයි. ඕනෑම ගෝලීය බලශක්ති අර්බුදයකදී ලෝකයේ විදුලිය විසන්දිව්වා අයිස්ලන්තයට බලපාන්නේ නැහැ. මොකද ඔවුන්ගේ රටේ රටම ක්‍රියාත්මක වන්නේ පොළොව අභ්‍යන්තරයෙන් ගන්නා වූ භූ තාපජ ශක්තියෙන්. ඒ වගේම ඕනෑම වසංගතයකදී හෝ න්‍යෂ්ටික ප්‍රහාරයකදී මුහුදෙන් වටවුණු මේ හුදකලා පිහිටීම ඔවුන්ට ස්වභාවික ආරක්ෂිත බංකරයක් සපයනවා. අංක 4 නෝර්වේ බීජ ගබඩාව. නෝර්වේ රාජ්‍යයේ ස්වල්බාඩ් දූපතේ හිමතට්ටු මීටර් 100 ගණනක් යටින් පිහිටි ලෝක විනාශයේ බීජ ගබඩාව ගැන ඔබ අසා තිබෙනවද? ලෝක විනාශයකින් පසු නැවත වගා කටයුතු ආරම්භීමට ලෝක පුරා ඇති බීජ වර්ග මිලියන ගණනක් මේ ආරක්ෂිතව ගබඩා කරලා තියෙනවා. ඕනෑම ප්‍රබල භූමිකම්පාවකට හෝ න්‍යෂ්ටික ප්‍රහාරයකට ඔරොත්තු දෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ ස්ථානයේ මිනිස් වර්ගයාගේ අවසාන බලාපොරොත්තු වෙන්නත් පුළුවන්. අංක 3 භූතානය. හිමාල කඳු වැටයෙන් වටවුණු මේ කුඩා රට ඕනෑම බාහිර ආක්‍රමණයකින් ස්වභාවිකවම ආරක්ෂා වෙනවා. භූතානය කියන්නේ ලෝකයේ කාබන් නෙගටිව් එකම රටයි. ඔවුන්ගේ පරිසරයේ කෙතරම් පිරිසිදු දෙයක් ඕනෑම දේශපාලනික දේශගුණික විපර්යාසයකදී පවා ඔවුන්ට නිරෝගීව ඉන්න පුළුවන්. ලෝකයේ රේඩියෝ තරංග හෝ දූෂිත වාතය ලං නොවන මේ හුදකලා පරිසරයේ ලෝක විනාශයකදී ආරක්ෂිතම නවාතැනක් වනු නොඅනුමානයි. අංක 2 නවසීලන්තය. ලෝකයේ ප්‍රකෝටිපතියන් සහ බලවත් පුද්ගලයන් තමන්ගේ රහස් බංකර් සහ ආරක්ෂිත නිවාස වැඩිපුරම හදලා තියෙන නවසීලන්තය කියලා ඔබ දන්නවද? නවසීලන්තය කියන්නේ ලෝකයේ අනිත් රටවල් වල දේශපාලනීය ගැටුම් වලින් සම්පූර්ණයෙන්ම ඈත් වූ රටක්. ඕනෑම ආහාර අර්බුදයකදී ස්වයංපෝෂිත විය හැකි සාරවත් පසක් සහ ජල සම්පතක් මෙහි තිබීම ලොකුම වාසියයි. අංක 1 ශ්‍රී ලංකාව. මේ ඇසූ පමණින් ඔබ මවිත වනු නිසැකයි. නමුත් නාසා ආයතනයේ පවා අවසන විදියට පෘථිවියේ ගුරුත්වාකර්ෂණය සහ චුම්බක ශක්තිය අඩුම අමුතුම ආකාරයකට ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ විෂමතාවය ග්‍රැවිටි ඇනෝමලි පිහිටා තියෙන්නේ ශ්‍රී ලංකාවට ආසන්න මොහොතේ. අතීතයේ සිටම ශ්‍රී ලංකාව හඳුන්වන්නේ ධර්මද්වීපය ලෙසයි. පෘථිවිය විනාශ වන මොහොතකදී විශ්වීය ශක්තියින් විසින් ආරක්ෂා කරන විශේෂ මධ්‍ය ලක්ෂයක් ලංකාවේ ඇති බව මහා විද්‍යාඥ අයිසැක් නිව්ටන් පවා විශ්වාස කළා. රාවණා යුගයේ සිට පැවතෙන දියුණු ශක්ති කේන්ද්‍රස්ථාන අදටත් අපේ රටේ රහසිගතව සක්‍රියව තියෙනවා. මහා විද්‍යාඥ ආතර් සී ක්ලාක් පවා ලංකාව තම නිවහන කරගත්තේ මෙහි ඇති යම් අද්භූත ආරක්ෂිත බවක් ඔහුට වැටහුණු නිසායි. ඕනෑම ගෝලීය විපතකදී අපේ රටේ ඇති ස්වභාවික සම්පත් මේ විශ්වීය පිහිටීම මිනිස් වර්ගයා බේරා ගන්නා අවසාන ආරක්ෂක කලාපය වනු ඇති. ලෝක විනාශයෙන් බේරෙන්න ඔබ යන්න කැමති මොන රටටද? ලංකාව ඇත්තටම ආරක්ෂිතයි කියලා ඔබ හිතනවද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි අභිරහස් තොරතුරු දැනගන්න අභිරහස් ලංකා සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න.